අදත් සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔයාලව අලුත් තැනකට එක්ක යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න අද ඔයාලව තවත් සුන්දර ස්ථානයකට යන්න හදන්නේ. ඉතින් මේ තමයි Tour of Nature ලංකා සෝබාදාමේ චාරිකාව. හොඳයි ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි ඔයාලව ඔන්න අරන් යන්න හදන්නේ සූදගල ඇල්ල බලන්න. ඉතින් සූදගල ඇල්ල තියෙන්නේ කොහෙද කියලා කිව්වොත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඳලා ඔයාලට එන්න වෙනවා කුරුවිට නගරයට. ඉතින් කුරුවිට නගරයේ ඉඳලා ඔයාලට එන්න වෙනවා ඉරත්න පාරේ කිලෝමීටර් 3මාරක් පමණ. කිලෝමීටර් 3මාරක් විතර ඉරත්න පාරේ ඇවිල්ලා සූදගලින් ඇරිලා සූදගල ඒ පාරේ එන්න වෙනවා කිලෝමීටර් 3මාරක් 4කට වගේ කිස් වෙන ප්‍රමාණයක්. ඉතින් ඒ ඇවිල්ලා ඒ පාරේ කෙරවලටම ආවට පස්සේ ඉතින් ටිකක් දුෂ්කරයි මාර්ගය ඒකත් මතක් කරන්න ඕනේ. ඇවිල්ලා පුංචි ගියක් තියෙනවා එතනින් ඔයාලට වාහනේ දාලා එන්න පුළුවන් මේ සූදගල ඇල්ල බලන්න. ඉතින් පුංචි අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ මීටර 200ක් 300ක් ආසන්න ප්‍රමාණයක් ඔයාලට මේ සූදගල ඇල්ල ආසන්නයට එන්න සිදු වෙනවා. ඉතින් මේ කියන ගමන් අපි කුරුවිට නගරේ ගොඩක් වීඩියෝස් කරා. ඉතින් ඒ ටියුටෝරියල් බැලුවේ නැත්නම් මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම් ඒ වීඩියෝත් බලන්න. ඉතින් අපේ කුරුවිට නගරේ මීට කලින් කරා
බට නුවලෙන බට කොටලෙන ඒ වගේම ගෝපතැල්ල උඩම්මැල්ල ඒ වගේම තමයි ලක්ෂවල. ඉතින් ඒ වීඩියෝ බැලුවේ නැත්නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා කියන්න ඔයාලා මේ වීඩියෝ එකත් බලලම එන්න. ඔන්න ඔයාලව අද දවසේ එක්කන් ඇවිල්ලා තියෙනවා සූදගල ඇල්ලට. ඉතින් පිටිපස්සේ තියෙන්නේ සූදගල ඇල්ල. සාමාන්‍යයෙන් උස ටිකක් සාමාන්‍යයෙන් මීටර 15 17ක් වගේ ප්‍රමාණයක් අපිට පේන්න තියෙනවා. ඉතින් ලස්සන දියැලක්. ඉතින් සුන්දර දියැලක්. ඉතින් ටිකක් අර කැලේ වගේ දෙපැත්තෙන් තියෙනවා. ඉතින් ඒ නිසාම දන්නේ ගොඩක් අය සංචාරය කරන්න එන්නේ නැහැ. මොකද මේ ඇල්ල ගැන ගොඩක් අය දැනුවත් නැති නිසා. ඉතින් මේ වගේ ගොඩක් අය දන්නේ නැති තැන් වලට අපි ඔයාලට කියනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ තැන් වලට ඔයාලට යන්න පුළුවන් අපිත් එක්කම. ඉතින් අද දවසෙන් අපි මේ විදිහට සමුගන්නවා. ඉතින් ලබන සතියේත් ඔයාලාට මේ වගේම ලස්සන තැනකට එක්කන් යන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් සුබම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවත් එක්කම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මේ වගේ ලස්සන තැන් වලට අපි ඔයාලව යන නිසා. ඉතින් සියලු දෙනාටම සුබම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.